Facebook එකේ වවන රට ගොඩනගන්න උරදෙන ගොවියා ටිටියා. ටිටියා. අයිබෝවන්. අයිබෝවන්. කොහොම ජීවිතේ? ජීවිතේ මේ දවස්වල හොඳින්ම යනවා. يعني කටුක කාර්තු මගේ අරගෙන ලස්සන ජීවිතේ ගෙවන්න තමයි බලාපොරොත්තු. කටුක කාර්තු මොනවාද? ඔව්. ඒ ගොවිතැනත් එක්ක අයියේ කටුක කාර්තුවක් තියෙනවනේ. හැබැයි ගොවිතැන බාල්දු කරලා තියෙන්නේ. කවුද? අපේම කට්ටිය. කවුරුත් කරන්නේ නැහැ නේද? හැබැයි අපි ඒක තුලින් එළිය දකින්න තමයි try කරන්නේ. ඒ කියන්නේ අනිත් අයලා කියලා දීලා අපි ඒක තුලින් නෑ බෑ මට බෑ කියන කට්ටිය අප්ඩේට් කරනවා. කොහෙද ගෙවල්? ගෙවල් මගේ ගෙවල් දොම ගහවෙලා. මොනරාගල දොම ගහවෙලා. මොනරාගල කොල්ලෙක්. මොනරාගල ඉඳන්ද වවන්නේ? ඒතකොට අපේ මේන් සිටි එක මොනරාගල. ඒතර අපි ඌවේ කොල්ලෙක් ගම දුනුමඩලා පිටිය. එහෙ ඉඳන් වවන ඒවා කොළඹට එවනවා. නැහැ. එහෙම විකුණනවා. එහෙම අපේ තාත්තලා ගොවිතැන්නේ කරන්නේ. ඒතර ඒ ආభాසය අපිට තියෙනවා. තාත්තලා අර මැටි ගේ ඉඳලා අපි ඒ තැන ඉඳලා අපි අප්ඩේට් වෙලා ඉන්නේ දැන්. තාත්තා මොනවද කරන්නේ? තාත්තා ගොවිතැන්නේ. තාත්තා යන්නේ දෙන්නම ගොවිතැන්නේ. මොනවාද වැව්වේ තාත්තා යම? බී එතකොට මඤ්ඤොක්ක හැමදේම දානවා. පොඩි කාලේව දැක්කා. පොඩි කාලේව දැක්කා අපි. ඉස්කෝලේට වඩා වැඩි කාලයක් ගත වුණේ හේනේ වෙන්නේ නැති වගේ. හේනේ. මොකද මම මේ දුක දැක්කා අයියා. හැබැයි මට බෑ කියන තැන නැතුව යාලා රිසල්ට් එකක් දෙන්න තමයි මම try කරේ. ඔයාගේ වයසේ ඉස්කෝලේ යනකොට ඔයාලට ගොවිතැන ගැන සමාජ ගැන දැනුමක් ඇති. දැනුමක් තියෙනවා. හැම වයසේ දැන් වයස කීයද? 25. දැන් කට්ටිය මට කිව්වා ටිටියව ගේන්න කියලා. ටිටියව අනිවාර්යයෙන්ම ගේන්න කියලා. ටිටියව මේ පුටු ඉඳවන්නම ඕනේ කියලා කිව්වා. මේ ටිටියව විතරක් නෙමෙයි ඕනේ රට වෙනුවෙන් වැඩ කරන ටිටිය වගේ රට වෙනුවෙන් හිතන ඕනේ කෙනෙක්ට මේ පුටුව තියෙනවා. හිතන්න විතරයි ඕනේ කරන්න පුළුවන් නේ. ඔව්. හරිම ආඩම්බරයි මෙතනට ආපු එක ගැන. මොකද මේ මගෙන් පස්සේ දැනට ගොඩක් කට්ටිය මේ අප්ඩේට් එක අරන් ගොවිතැන කරන්න පටන් අරගෙන. කම්මැලි නැතුව දැන් අපි ගොඩක් හිතා ඉන්නේ අෂෙන් අයියේ අම්මයි තාත්තා තමයි අපේ ආදායම කියලා. අෂෙන් අයියා කියන්න එපා අෂෙන් කියලා කතා කරා. සෝරි. අයියලා නෑ. ඔහොම ගන්න. දැන් ගොඩක් අය හිතා ඉන්නේ අම්මා තාත්තා කියන ආදායම කියලා. හැබැයි අම්මා තාත්තා ආදායම නෙමෙයි. මොකද ඒගොල්ලන්ට මොන හරි වුණොත් අපි එහෙම ඩවුන් වෙනවා. අර දැන් සල්ලිකාර සීන් එකක් යනවනේ. එහෙම නෑ. දැන් අම්මයි තාත්තෙන් නැතුව අපිට ගේමක් ගන්න try කරනවා අපි. ඒතකොට ඒගොල්ලෝ සතුටු වෙනවා. මගේ අම්මා තාත්තා හම්බ කරා. මාව උස්මහත් කරා. එයාලා මාව ගොඩනගද්දි මට හිතුණා මමත් එයාලා වගේ හම්බ කරලා මම ගොඩනගනවා මගේ පවුල මගේ ළමයට කියලා. ඒ වගේ මම වැඩ කරා. මහන්සි වුණා. මම මහන්සි වෙච්ච විදිහ මේ රටේ මිනිස්සු දැක්කා. ඒ වගේ ඔයා මහන්සි වෙන විදිහත් රටේ මිනිස්සු දකිනවා. තව අවුරුදු 15ක් 20ක් විතර යද්දී මුළු ලංකාවම වෙනස් කරන්න පුළුවන් අපිට නේ. මේ ගොවිතැනත් එක්ක ලංකාව අමුතුම පැත්තකට අරන් යන්න පුළුවන්. මොකද ඇග්‍රි කියන්නේ ලංකාවේ මුදුන් මල් කඩනේ. අවුරුදු ගානකට කලින් නේ. අපි ස්වයංපෝෂිත ආර්ථිකයක හිටියේනේ. මේ ස්වයංපෝෂිත ආර්ථිකයත් එක්ක ලංකාවේ තියෙන දේවල් අපි පිටරටත් ඇරියා. පිටරට එයා. ඒ ආభాෂය වටත් තියෙනවා. දැන් මේක දිව්‍ය ලෝකයක් නේ අයියේ. අපි ඒක කාගෙන තියෙන්නේ. අර කම්මැලියෝ ටිකක් ඉන්නවනේ. ඒක නැති කරගන්න ඕනේ. දැන් හැම කොල්ලෙක්ම මේ වයසේදී කියන්නේ මට බෑ කියලා. ඇයි ඒ? මුකුත් කරන්නේ නැහැ. දැන් අෂෙන්ට තියෙනවා හීනයක්. කාර් එකක් ගන්න. දැන් මෙහෙම ඉඳලා හරිනවද? නැහැ. ඒක ජීවිතේට හරියන්නේ නැහැ. අපි මහන්සි දැන් ඉඳලා පටන් ගන්න ඕනේ. මම කරේ එහෙම. උදැල්ල ගත්තා ගියා. තාත්තා කියන කතාවක් S2 බය කරාට අත් දෙක රජ කරයි කියලා. උඹ වැඩ කරලා පෙන්නපන්. එහෙම තමයි තාත්තා කියන්නේ. දැන් මෙතන ඉන්න අෂෙන් අයියට එහෙ පේන්නේ නැහනේ. මම තමයි වැඩ කරන්න ඕනේ. ගොඩක් කට්ටිය කටින් තමයි බදල් කොළ හිටවන්නේ. ඇත්තටම වැඩ කරන්නේ නැහැ. ඒකයි බැරි මේ ලංකාවේ කොල්ලොන්ට. හැමෝම කම්මැලි. ෆෝන් එකට සීමා වෙලා. ෆෝන් එකෙන් ඔයාව දකින්නවනේ මම දැන්. ඔව්. ඔයාගේ වීඩියෝ එකක් දකිද්දි ඔයා වවනවා වීඩියෝ එකක් දකිද්දි මට හිතෙනවා දෙයියනේ අයි අපිට මේක කරන්න බැරි කියලා. හැබැයි මගේ වටපිටාවේ මට මේ පරිසරයේ සමහරක් විට නැති වෙන්න පුළුවන්. සමහරක් විට මම ඉන්නේ ඇපාර්ට්මන්ට් එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම ගමේ ඉඳන් කොළඹට ඇවිල්ලා රස්සාවක් කරලා උදේ හවස මහන්සි වෙලා ගෙදර යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට වවන්න වෙලාවක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගමේ ඉඳලා කොළඹ රස්සාවක් කරන නතර වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ගමද නගරෙද කියලා අදාළද බවන්න නැහැ. දැන් මගේ දිහා බලාගෙන පිටරටවල පොඩි කාමරවල එළියේ පොඩි පොට් හදලා තිනවා අයියලා. මට මැසේජ් දාලා තිනවා WhatsApp වලට. තාමනේ WhatsApp එක ඕපන් කරපුවම බවනවා දැන්. මල්ලි මාත් පටන් ගත්තා. මට මාර සතුටක් මගේ ස්ට්‍රෙස් එක යනවා. ඔයාට පිං අන්න ඒ වචෙන් තමයි මම ගන්න අයියා. දැන් ගොඩාක් නෙගටිව් ආවට මට මේකක් නැහැ. මට සමහරව බයිනවා. මොකද්ද ඔය උඹේ වැඩ නිකන් වැඩක් නැහැ කියලා. ඒක මම ගන්න නැහැ. මට ඒක ගත්තොත් මගෙන් අප්ඩේට් ඉන්න කට්ටිය අපරාධයි. ඒගොල්ලෝ වවන්න ඒගොල්ලෝ කම්මැලි වෙනවා. මට ඕනි කම්මැලිකම නැති කරන්න. කොයිද ඉස්කෝලේ? මහානා මම ඉස්කෝල 3ක් ගියා. මම ඉස්සෙල්ලාම ගියේ දොම ගහවෙලා. ඊට පස්සේ ඔලෙවල් වලට ගියා ගලබැද්දට. මම 9 රිසල්ට් එක දාලා මහානාමට ගියා. එතන හොඳට පාස් වුණා. දැන් මම මේකට ගොවිතැන් කරන ගමන් මුහුදු මහවිහාරේ උගන්වනවා. මොනවද? ඉංග්‍රීසි. පොඩි සාදුලා. ඉංග්‍රීසි පුළුවන්. ඉංග්‍රීසි සාමාන්‍ය. What do you have to say about the country right now? The situation in the country. The story goes that our Sri Lanka is very famous for us. I think that Sri Lanka is very good when it comes to the agriculture field. How we can grow, how we can build farmers. There are many facilities we have. But we don't get farming is not idea. Some people. There are people who can build up farming generation. Yes. In Sri Lanka. Yes. You are one of them. Yes, I am. I know you will be one of them. Yes. So we should work. I always work hard. You always work hard. Why do you always work? My achievement is very bad, but I think that I can do it. Your achievement is very bad right now. Yes. But one day you will achieve a lot. Yes, I am poor. I don't think I am poor. Yes. You are poor. I am but poor. You don't think that you are poor. That is the way of success. Yes. To become success.
Yes, I can be. That is how you can become success. When you think you are poor, you Yes. will become success. Yes, I think that. අපිට තියනවා කිය බොරුවට රඟ හිටියොත්, ලෝකෙට බොරු ප්‍රදර්ශන දදා හිටියොත්, නැති දේවල් පෙන්න හිටියොත්, අවසානයේ උරුම වෙන්නේ නැතිවීමම පමණයි. නැතිවීම පමණයි. තියෙන දේ තියෙන විදිහට පෙන්වන්න. එතනින් එහාට ගිහලා බොරුව එපානේ. බොරුව එපා. හැමෝම කරන්නේ බොරුව. එක්කෝ කෙල්ලෙක්ින්ද වෙන්න පුළුවන්. කොල්ලෝ කරන්නේ ඒකනේ අසියෙන්. කෙල්ලෙක්ින්ද බොරුව දානවා. මට මෙච්චර තියෙනවා. මට නැත්තම් මට නෑ කියලා ඉඳලා ඉන්නතුව ඇයි බැරි? සල්ලි හම්බ කරන්න බැරි ඇයි? නෑම තමයි ෆෝන් එකත් ඔහේ හිටියා. කියා කම්ම කරනවද කොහෙද නිසා? සමහර කාල ලක්ෂ 10. සමහර කාල වල තියෙනවා මමයි තාත්තයි අඬලා තියෙනවා. ඇයි කවුරුත් ගන්න නැහැ. මේ කෘෂිකර්මාන්තයේ අශේන් අයියේ කිසිම දෙයක් අපිට මේ කියන්නේ එන්නේ නැහැ ඒගොල්ලෝ. කෘෂිකර්මාන්තය ඇමති එන්නේ නැහැනේ මේකට. කවුරුත් එන්නේ නැහැ. ඒ කියන්නේ නේද දුක දන්නෙත් නැහැ. ඇයි එන්නේ නැත්තේ කෘෂිකර්ම ඇමතිලා? ඒක මට තියෙන ආණ්ඩු කරනවත් තිබ්බනේ මේ ආණ්ඩුව චෝදනා කරන්නත් බෑ. කලින් ආණ්ඩුවල චෝදනා කරන්නත් බෑ. ඒතර කවුද වැරදි? මම කවදාවත් කාටවත් චෝදනා කරන්නේ නැහැ. අපි චෝදනා කරන්න අයිතියක් නැහැනේ. හැබැයි කෘෂිකර්ම ඇමති මම නම් මහ පොළොට එන්න ඕනේ. මහ පොළොට එන්න නැතුව දැන් අශේන් අයියා එන්න නැතුව කියනවා අම්මට නියමයි. අපිට චෝදනා කර ඉන්න කාලයක් දැන් නැහැ. ඒ කියන්නේ ඔයා කියන දේට මම එකඟයි. ඔව්. කෘෂිකර්ම ඇමති මහ පොළොවට බැසිය යුතුමයි. බැසිය යුතුමයි. හැබැයි දැන් මේ වගේ ගත වෙන කාලවකවානුවක එයාලට කියන්න පුළුවන් කෘෂිකර්මයට වඩා රටේ ණය ටික ගෙවන්න වෙන වැඩ තියෙනවා කියලා. නෑ. රටේ ණය ටික ගෙවන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදය ඇග්‍රී. මට මාර දුකක් තියෙනවා. සුපිරි කොල්ලෝ ඉන්න අපේ ගම්වල. හැබැයි chance එකක් දෙන්නේ නැහැ. උන් මොකද කරන්නේ? හැලු කරන. උන්ගේ බඩු ටික දැන් අපි දැන් සමහර කන්න වලට තියෙන වශයෙන් ගන්න නැහැ. මිලක් නැහැ. අපේ අක්කර දෙකමාරක් නිකම්ම ඩෝසර් කරලා දැම්ම කවුරු ගන්න නැතුව. බෑග් එකෙම කිලෝ සාමාන්‍ය 80ක් කරනවා 200ට ගන්න. කෘෂිකර්ම ඇමති එන්න ඕන අපිත් එක්ක කතා කරන්න. එයා එහෙ ඉඳලා කතා කරලා වැඩක් නැහැ. බ්ලේම් එකක් නෙමෙයි එන්න ඕනේ පොළොට ඇවිල්ලා මොකද්ද ප්‍රශ්නේ ඔයගොල්ලෝ තියෙන්නේ? ප්‍රශංසනීය විදියට ෆීල්ඩ් එකට බහින්න ඕනේ. ඒ අදාළ ඇමතියා. ඒ අදාළ මිනිස්සයා. ඒ අදාළ ශාස්ත්‍රයේ නියෝජිතයා. එතකොටයි ඕනි ශාස්ත්‍රයෙන් නියෝජනය වෙන්නේ. මේකේ සුපිරි කොල්ලෝ ටිකක් ඉන්න මොරාල්. ඕන අවුවට කරවෙලා අපි වගේම ඔයා හිතනවද අපිට පුළුවන් කියලා මේ මුළු ලංකාවම අස්වත් දණ්ඩ කරයි? පුළුවන්. කොහොමද කරන්නේ? පුළුවන්. ඒකට කරන්න ඕන ඉස්සෙල්ම දැන් දේශපාලන හයිය තියෙන්න බෑ. එහෙමනේ කියන්නේ. දේශපාලන හයිය ඕනේ නැහැ. අපි වගේ 10 දෙනෙක් එකතු වුණාම ඇති. සහල් මාෆියාවක් තියෙනවද? නැහැ. ඇත්තටම නෑ. හොඳට හැදෙනවා මේකේ. හොඳට හැදෙනවා. හැබැයි පිටරටින් ගෙන්නනවනේ. අපි මෙච්චර මහන්සිලා අවුවට කරලා වැස්සට දෙමිලා ඉන්න අපිව අපේ දේ හරි මිලක් ගන්න තුන් පිටරටින් ගෙන්නවා. ඇයි හිලා බයින් අපෙන් කුණු කොල්ලෙට. අන්න ඒක තමයි වෙන්නේ. නැත්තම් සුපිරි කොල්ලෝ ටිකක් ඉන්නවා ගම්වල. කොහොමද මේක කොට දාන්නේ? මේක ගොඩ දාන්න පුළුවන් අපිටම තමයි. හැබැයි අපිට chance එකක් දෙන්නේ නැහැ. ඇයි ඒ? ඒකට හේතුව තමයි දැන් අපෙන් කුණු කොල්ලෙට ගත්තම ඒකට ලාභයක් නැහැනේ. chance එකක් දෙන්නේ නැහැ කතාව නම් මමත් පොඩ්ඩක් එකගයි. ඔව්. මොකද එනර්ජි එක තියෙන මිනිස්සු දක්ෂතාවයේ තියෙන මිනිස්සු නිකන් ඉඳලා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. වැඩ කරන්න පුළුවන්කම තියෙන මිනිස්සුන්ට වැඩ කරන්න chance එකක් දෙන්න. ඔයා වවනවා නම් ඔයාට වවන්න වචනකින් හරි දිරියක් දෙන්න. දිරියක් දෙන්න. ඒව දිරියක් නැහැ. නැහැ. කිසිම අදත් දිරියක් නැහැ. අදත් නැහැ හෙටත් නැහැ. ඊයේත් නැහැ. හෙටත් දැන් නැහැ. අපේ අක්කර 3ක් මේ වෙනකොට පොල් පැල 250ක් කර වෙලා යනවා. අපිට මෝටරයක් දෙන්නේ නැත්තේ ඇයි? ඒවා පාස් වෙනවා. මං හිතන විදියට. ඒවා පාස් වෙන්න එපැයි. මෝටරයක්. මෝටරයක් බට් ලයින් එක. මෝටරේ බට් ලයින් එක කියන්නේ කීයද රුපියල් යන්නේ? ඔක්කොටම ලක්ෂ 8ක් විතර යයිනේ. 8ක් රුපියල් ලක්ෂ 8යි. ඒක අපි ගෙවනවා. අපිට එකපාරම වශයෙන් මේ කන්නින් ගන්න බෑනේ ලක්ෂ 10ක් 12. ඇත්තම කතාව. කී දිනට සිතසර දෙනවා? පැත්තටම හොදලන්න පුළුවන්. කී දිනටද? සාමාන්‍යයෙන් ගමෙන් භාගයටම වගේ ගමෙන් භාගය කියන්නේ ඉලක්කමක් විතර ගත්තොත් අපි ගමු 55ක් මං එනවා අරගෙන මේ බට් ලයින් එක දාලා දෙන්න. ලොකු දෙයක්. ඒ කියන්නේ බිමට ඇවිල්ලා මම බලන එනවා වශයෙන් මොකක්ද දාන්න තියෙන්නේ? මෝටරයක් එක්ක අපි ලිඳක් කාරලා තින්නේ. දැන් මට සල්ලි තියෙනවා නම් මම හොඳ වාහනයක මෙතනට එන්න. අපි තාම try කරනවා බෑ නෑ. මම කවදා හරි අපි ගහමු ගන්නවා. ඒක. අනිවාර්යෙන්. අපි ගහමු මම එනවා මොන්ට්‍රාගලට ඔයාලයි ගමට. ඔව්. මේක අපි කලින් කතා වෙච්ච දෙයක් නෙමෙයි මෙතනදී කතා වුනේ දැන් කතා වෙන දෙයක්. අපි ගහන්න තියෙන්නේ මොකද්ද? මෝටරයයි බට් ලයින් එක. මොකක් කරන්නද? ලිඳ අපි ගහලා තින්නේ. ලිඳ ගහලා. ඒතර ඒකෙන් අනිත් එහා පැත්තේ කුඹුරු තියෙනවා. වතුර ටික යනවා. අපි එලක් කාරලා තිනවා. ඒකෙන් වතුර ටික යනවා. වතුර ටික ලස්සන අනිත් පැත්තට දෙන්න පුළුවන්. ඒක අපිට ඇස් එකෙන් දකින්න පුළුවන්ද? පුළුවන්. අපි සමරමු. සමරන්න. මේ වෙලාවේ කතා වෙන දේ ඇස් දෙකෙන් දකිමු. කියන්නේ ගොවි තැනට ඔක්කොම වතුර දෙමු. දැන් ඔයාගේ කතාවේ මට මාර්ගයක් ඔයාගේ හයිය මැදි ඔය වචනේම. ඇති. මට අපිත් මොරාල් හැදෙනවා. තියෙනවා. මට තියෙනවා හයියක්. මොකද මම දන්නවා අවුවේ සැර. හරිද? වැස්සට දෙමින එකේ ලස්සනත් මම දන්නවා. පැලේ උඩට එන එක ලස්සන. ඒ වගේම අපි බීජ ගන්නි. අල ටික හාරලා ගන්න ඩිග් ගාලා. ඒකට අපි සතුට දන්නවා. අපි සල්ලි ටික අතුරෙන් ඒ කියන්නේ සතුට අතර එන එක. ඒකත් අපි දන්නවා. අලිත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? අලින්ගෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක අරුගම් මේ සයිඩ් එකට යනවා. අපි ඌරොත් එක්ක තමයි සටන දින්නේ. අපි සත්තු මරන්නේ නැහැ. අලි ගැන තියෙන අලින්ට ආසද? ආසයි මම. ෆේවරිට්. ලංකාවේ අලි සංහාරයක් වෙනවද? අලි මිනිස් ගැටුම් වලින් අලි මිනිස් ගැටුම ගොඩාක් වෙනවා. හැබැයි දකින්නේ දැන් අපි දකින්නේ අද අලියෙක් මැරුවා කියමුකෝ මම එතන මට බයිනවා. ඒ භෝගේ තුල ඉන්නේ නැහනේ. ඒ වේදනාව කවුරුත් දන්නේ නැහනේ. දැන් ඉරුඟු අක්කර 10ක වවන මිනිස්සු අලි දෙන්නෙක් එනවා. මේ කරල් හොඳට හැදිලා තිනවා. කිරි ඉරුඟු මෝරලා තිනකොට. ඉවරයිනේ. ඒතර වේදනාව වෙඩි තියන්න හිතෙනවා. ඒ වේදනාව ඒ කියන්නේ සත්තු මරන්න චේතනාවකින් මේ කරන්නේ. වේදනාව. හරියට හරි. මාස ගාණක් මේ වෙනුවෙන් කැප වෙලා ආශයෙන් අතේ තියෙන රත්තරන් බඩු ටික විකුණලා මට කියලා තියෙනවා සමහර මාවලා දරුවට අරන් දුන්න මාලේ හරි මොකක් හරි දුන්න ජුවලරි ටික උක්කසට තියලා දරුවට නොකිය දරුවා දන්නේ නැහැ දරුවා පුංචිනේ දන්නේ නැහැ. අපි මේ භෝග ටික වැව්වේ අලියා ගැහුවා මහත්. ඒ කියන්නේ ඒක බලන්නේ. දැන් ඇත්තටම ওই කතා දැන් වනජී ඔන්න දැන් අලියෙක් ගහනවා වනජීවි වෙනවා එලවනවා.
එතනින් එහා ඉවරයිනේ. වාසියක් වෙන්නේ නැහනේ. අපිට අවාසි. අපි ඒක දුකින් ආයිමත් ඊළඟ කනටත් මහන්සි වෙනවා. කොච්චර වැටවල් ගෙවුවත් හරියන්නේ නැහැ. එහෙනම් අපිට ඒරියා එක දෙන්න නැතුම් ඉන්න ඕනේ. ඔයාලා මේ ඒරියා එක වවන්න එපා. ඔයගොල්ලෝ මැරෙනවා. අපිට වවන්න පැත්තක් ඕනේ, සත්තුන්ට ජීවත් වෙන්න පැත්තක් ඕනේ, සංවර්ධනය වෙන්න පැත්තක් ඕනේ. මේ හැමදේම හරි විදියට ප්ලෑන් වෙන්න. ප්ලෑන් ඔක මහ ලොකු දෙයක් නෙමෙයි. අපෙන් අදහස් ගන්න කැමති නැහැ. අපි පොඩි අයනේ. ඇයි පොඩි කියලා හිතන්නේ? දේශපාලන එන්නේ නැහනේ ගම් වලට. ඇයි අමාරු යව්වේ ඉන්න බෑ. කතර ගහ ගන්න විතරයි ඉන්නේ. කතිර ගන්න විතරයි. මම කාටවත් බයින්නේ නැහැ. මම ඡන්දෙ දීලා තිනවා. මම බයින්නෙත් නැහැ. මේ වීඩියෝ එක කාවත් මේ ආණ්ඩුවවත් නැහැ. ජනාධිපතිතුමාවත් ඉලක්ක කරගත්ත මේකක් නෙමෙයි. මේ අපි මේ පොදුවේ. ටිටියාගේ ගේමත් එක්ක. ආදරණීය මැසේජ් එක සමාජයට දෙන්නයි. කවුරු හරි ටිටියට මම ආරාධනා කරේ මේ මගේ ඉස්සරහට එන්න. ඔව්. ඉතින් එහාට ගිහිල්ලා සමහරු කියන NGO ලු මේ අලි ගැන කතා කරද්දි මිනිස්සු ගැන කතා නැහැ. NGO නෙමෙයි ශ්‍රී ලාංකිකයෝනේ. ශ්‍රී ලාංකිකයෝ අපිට වැඩ කරන මිනිස්සු ඕනේ. අපිට මිනිස්සුත් ඕනේ. අපිට මේ හැමෝම ඕනේ. ටිටියට ඕනේ සල්ලිද ගොවිතැනද එහෙම නැත්නම් නිදහසද කියලා ඇහුවොත් ටිටිය තෝරගන්නේ මොකද්ද? මට ඕන ගොවිතැන බේර ගන්න. කොල්ලෙක් විදියට නිදහස හොයන්නේ නැහැ. නෑ. කොල්ලෙක් නිදහස විදියට තියෙනවා සල්ලි මට. හොයන්නෙත් නැහැ. නිදහස ඔයාලා ඕනේ ගොවිතැන බේර ගන්න. ගොවිතැන බේර ගන්න. ඒක නැතු වෙනවා. ඒකට හේතුව තමයි ඒක බාල්දු කරනවා. අප්පෝ උඹ ගොවිතැන්නේ කරන්නේ. ඈ දැන් යාළුවෝ වෙන කෙල්ලෙක් නම් ගොවිතැනට කැමති එපා නැහැ. කවදාවත් ගොවිතැන රජ වෙන දවසට අනිත් හැමෝටම හිඟා කන්න වෙනවා. අපි නිසා ගොවිතැන තමයි හැමෝම රජ කළේ. මොකද හැමෝන්ටම කන්න දුන්නේ ගොවිතැන. දැන් මගේ ඒකයි හැමෝම රජ උනේ. ඔව්, මගේ නැත්තම් කන්න නැහැ ජාතියකට. කන්න නැහැ. දැන් මගේ ඉස්සර එක හීනයක් තිබුණා ළමයිට උදව් කරන එක. දැන් මොන්ට්‍රාල් පැත්තට ආවොත් මම මාර විදිහට උදව් කරන ස්කූල් වලට. මොනවද කරන්නේ? උදව් කරන. කියන්නේ ඉගෙන ගන්න. මොකද ඉගෙන ගන්න එකේ අමාරු මම දැක්කා. මම රිසල්ට් දානකොට මගේ අම්මයි තාත්තා ඇඬුවා. ඒක ඒ සතුට දෙන්න ඕන අම්මෙක්ට තාත්තට. ඒ ඇති. මම කියන්නේ ඒක මම නිතරම පෝස්ට් දාන්නේ අම්මට තාත්තට රිසල්ට් වලට සතුට දෙන්න. ආයෙ හෙනයක් ගහන්න. එතනින් පස්සේ හරියනවා. සෝෂල් මීඩියා වල සපෝට් එක කොහොමද අලුත් ගොවියන්ට? ඔයා වගේ ගොවියන්ට. මාරයි. දැන් මට මාර තරුණ සතුටුයි. ගොවියන්ට. දැන් මේ චූටි කාලයක් ඇතුළත තමයි මම අප්ඩේට් වෙලා ආවේ. මට දැනගන්න බෑ මම හැබැයි ලේසිනේ. අල්ලගන්න පහසු වෙන්නේ. ඔව්, මම කොහේ වීඩියෝ එකයි තමන්ගේ ෆෝන් එකයි iPhone 15 Pro Max එකක් තියෙනවා. ඒ 15 Pro Max මොනවද එක ඕනේ? 15 Pro Max එක මොනවද ඕනේ කියන්නේ? මේ වැඩ ටිකට මට අර 360ක් තියෙන්නේ. ඉන්ස්ටා එකක්. වයිඩ් ලෙන්ස් එක. අන්න හරි. ওই දේවල් ටික දාලා ගත්තා නම් තව ප්‍රොඩක්ෂන් එකක් අප් වෙනවා. ඔයා වගේ වෙන්න ඉන්නවනම් කාට හරි මොකද්ද දැන් කියන්න තියෙන්නේ? තියෙන දේෙන් පටන් ගන්නනේ. දැන් මට ඉස්සෙල්ලාම තිබුණේ මේ ලංකාව මෝල් වෙනවා. තියෙන දේෙන් පටන් අරගෙන. මට අපිත් ඉස්සෙල්ලාම එක්ක කතා කරන ඔයාලට ඔක්කොටම දැනගන්න තියෙන කතාවක් මේ. ලේසි. හිතුවත් පුළුවන් නේ? පුළුවන්. හිතුවත් පුළුවන්. මම පොඩි දෙයක් තිබුණේ මට. ඉස්සෙල්ලා ෆෝන් නැහැ. ඔය ෆෝන් එක ගන්න හිතුවා මට දුන්නේ යාළුවෙක්. දැන් මට හොනට් එකක් තියෙනවා. බොරු කියන්න ඕනේ නෑනේ. ඔය හොනට් එකෙන් දැන් ටිටියා කියලා හැදුනේ. මගේ නම්බරේ ඩබල් ටී. ඒ නිසා මුල් ලංකාව දෙනවා. මොකද මගේ මහන්සි ඉන්නේ. ඔය කොළඹ ඉඳලා මම මාස 6ක් කට්ට එකක් රැයට කන්න නැහැ. සර් කෙනෙක් කියලා සම්පස්සේ එයා තමයි අර එලෝල්ටියක් උතලා ගෙනත් දෙනවා මට කන්න. ඒ වෙලෙට මං කවුරුත් හඳුන්නේ නැහනේ. මම සාමාන්‍යයෙන් ගණන් ගන්න නැති එකේ. ඉතා ගන්න බැරි කතාවක් ආ. මගේ අතීතයේ ලස්සන ඇසෙන්. අතීතේ මාරයි. නොකා නොබී මම මාස 6ක් 8ක් ඇද්දා කිරිබත් ගොඩ. ඔය බයික් එක ගන්න මම ගත්තා. ඒකෙම තමයි මම ටිටියා කියලා හැදුනේ. මට මාර සතුටක් තියෙනවා. මොකද මම නිසා ගොඩක් අය අප්ඩේට් වෙලා තියෙනවා. කම්මැලි නැතුව වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. මට ඒ ඇති. පාඩම් කරනවා. මම උදව් කරනවා ඒකට ඉස්කෝලේට උදව් කරනවා. අශෙන් කවදාරි මොන්රාල්ට ආවොත් මම කරපු වැඩ ටික තියෙනවා. නෑ මං එනවා. ආඩම්බරයි මට අපි අනිවාර්යෙන් එනවා. අපි මොන්රාගල වෙන්න මුල් ලෝකෙට. සුපිරිම එතෙන් එහාට ගිහලා මොන්රාගල තියෙන ග්‍රාමීය පරිසරය හරි ආදරණීයයි. හරි සැහැල්ලුයි. සැහැල්ලු. හරි ඉරහංකාරයි. මාරයි. අහංකාර නෑනේ. නෑ. ඒ මිනිස්සුන්ගේ හිනාවල් මරු. අපි වෙන්න මුල් ලෝකෙටම. ඒ මිනිස්සු ඒ ගොවිතැන ලංකාව පුරාවට මරන් යන්න ඔයා කන කට්ටට මම හදවතින්ම සුප්පතනවා. අනිවාර්යයෙන්ම ඔයාට තව මොනවාද කරන්න පුළුවන් දේවල් මේ රටේ ගොවිතැන වර්ධනය කරන්න. මේ වීඩියෝ එක ජනාධිපතිතුමා බලනවා නම් මේ වීඩියෝ එක බලධාරීන් බලනවා නම් ටිටියාගේ වීඩියෝස් බලන්න. අනිවාර්යයෙන්ම රෙකමෙන්ඩ් කරන්න. මේ වීඩියෝ එක ටැග් කරන්න ජනාධිපතිතුමා වෙවන්න නැත්නම් ඒ අදාළ නිලධාරීන්. මොකද්ද ඔයාලට කරන්න ඕනේ? කරන්න පුළුවන් කොහොමද? මොකද්ද වෙන්න ඕනේ? සරලවම කෘෂිකර්ම ඇමතුන පත් කරලා තියෙනවානේ. ගමට එන්න ඕනේ. ගමට ඇවිල්ලා අපි දැන් එක කන්නේක අපි හානි වෙලා ගියා කියමුකෝ. අපිට සල්ලි එපා. දැන් හැමෝම කරන්නේ ඒකනේ. අපිට සල්ලි ඕනේ. එහෙම ඕනේ නැහැ. මොකද අපේ මහසිත අපේ පෙර කර්මයක් ඒවා. ඒ කර්මයට හැමදේම පාර දෙන්නේ නැහනේ. අපි ආයි වගා කරනවා. අපිට බලන්න ඕනේ මේ ඇයි වතුර නැද්ද ඕගොල්ලොන්ට. අපිට ලිඳක් හරලා දීලා, වතුර ලගිනයක් ගහලා දීලා, මේන් මොකක් හරි ලිඳක් ගහලා දුන්නා අපි ලස්සනට වැඩේ කරගන්නවා. ඕනම ඇමති කෙනෙක් ඕනම පුද්ගලයෙක් ගොවිතැනට එන්න ඕනේ. මේක අහන්න, අනිවාර්යෙන් එන්න ඕනේ. කතා කරන්න, පුළුවන් දේ ඉක්මනින් කරන්න. නිකන් දැක්කේ නෑ වගේ යන්න එපා මේ වීඩියෝ එක බලලා. එහෙම වුණොත් ලැජ්ජයි. ලැජ්ජයි. එදත් අදත් හෙටත් අපි වැඩ කරනවා. වැඩ කරනවා. ගොවිතැන කරනවා. ගොවිතැන රජ කරනවා. රජ කරනවා. ඒ ගොවිතැන රජ කරවන්න වැඩ කරන ඔයාට මට බෑ. මට වෙන මිෂන් එකක් තියෙන්නේ. මගේ මිෂන් එක වෙන එකක්. වෙන එකක්. හැබැයි ඔයාගේ මිෂන් එක ඔයා හරියට කරනවා. ඔව්. ඒ ගොවිතැන රජ කරවන්න ඔයා උරදෙන මේ මිෂන් එකට හදවතින්ම සුපතන. අනිවාර්යයෙන්ම ජය ජයම වෙන්න ඕනේ. ආදරේ ටිටියා. ගොඩක් ආදරේ මාත්. සුපුන්ට ජය වේවා. මොනරාගලම සුපුන්ට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. මුළු ලංකාවම සුපුන්ට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. මුළු රටම ගොවිතැනෙන් අපි ස්වයං පෝෂිත කරමු. ජය වේවා. ජය වේවා. ගොඩක් සතුටුයි.